වෙලා කියා කියලා හිතුවේ මෙපා ඒතාවේ ආවේ නෑ ඔයා අපේනවද හිතේනවද ආයේ ඔයා ඉන්නේ නැද්ද හිතවද තේ හිතුවටත් කතා ඉන්නතුරු මම ඉන්නේ මගේ බලා ආදරේට තරහ වෙලා කියා කියලා හිතුවේ මෙපා ඒතාවේ ආවේ නෑ ඔයා අපේනවද හිතේනවද ආයේ ඔයා ඉන්නේ නැද්ද හිතවද තේ හිතුවටත් කතා ඉන්නතුරු මම ඉන්නේ මගේ බලා අප්‍රමාණ සන්තෝෂයි. මගුල් ගෙවල්වලදී කතා පවත්වලා තියෙනවද? මගුල් ගෙවල්වලදී කතා පවත්වලා තියෙනවද? අව මගුල් ගෙවල්වල තමයි තියෙන්නේ. අව මගුල්. මං කතා පවත්වන මගුල් ගෙවල්වල මගුලක පවති. right. මේ සබුවා ටීම් එක. මේ දැන් අපි මේ කට්ටිය මොකද හිතන්නේ මේ කට්ටිය? අපි කොල්ල වරේ කොල්ල මම කියන කොල්ල වන්න වටේ නෑ මේ. අමන් නැද්ද? අමන් නෑ. right කියන්නකො කොල්ල පොඩ්ඩක් මේ අද මේ රක්වාන මහජන ක්‍රීඩාංගණය ලොකු සෙනගක් ඉතින් වැඩි ලස්සන ගලාගෙන යනවා දැන් මේ ටීම් එකේ මේ පහද හයද හතද අටද නවයද 10ද ඔක්කොම 33ක් ඉන්නවා අද ඉන්නේ මෙච්චරයි ඔක්කොම 33යි right okay හරි අපි සෙතුවක් අහම දෙනවා right මොකද කියන්නේ
සබුමාල් ටීම් එක. රයිට් මෙන්න. ඔයාගේ හඬින් අපි ටිකක් ඕනද? මේ මගේ මහත්තයා අවසන් දෙන්න ඕන නම් ඉතින් එකක් කියන්න නැත්තම් බෑ. දැන් උඹ මොනවද අපිට පුරුදු වෙලා සබ්ස්ක්‍රයිබ් එකක් බෑ. එහෙම නැත්නම් මොකද කියන්නේ? රයිට් හරි. සින්දු ටිකේ කට්ටිය කතා කරගන්නේ. මම මේ මැදට බැලලා මොකද්ද මම දන්නේ මේක ලාලකලංචි කියලා කට්ටිය කල්පනා කරනවා ඇති. රයිට් ඕකේ. ඔන්න මම අදින් පළවෙනි ප්‍රධාන හේතුවක් වුණා වේදිකාව තුල ඒකාකාරී බව. අන්න පොඩ්ඩකට වෙනස් කරලා වෙනස් වෙනස් රස වින්දනය අරගෙන එන වෙරදරන ටීම් එකක් නියමයි වැඩේ ජය වෙනස වෙන්න ඕන වැඩි හරියන්න ඕන ඒකෙම දෙමුද බලන්න සමුවන් ප්‍රොඩක්ෂන් ටීම් එකටම ඔයත් පොළසරට වේදිකාව තුල වෙනස්ම ආකාරයකට වෙනස්ම ආකාරයකට වෙනස්ම රහ වෙනස්ම හැඩය ඔන්න වරම වේදිකාවට කල්පන නියම ටීම් එක සමුවන් production. අනේ පැට්ටා. කොහමද ඒක? හොඳයි සෑහෙන සන්තෝෂයි ආරච්චි මහත්තයෝ. අප්‍රමාණ සන්තෝෂයි. සන්තෝෂයි සන්තෝෂයි මගේ සත්‍යනේ ඔක්කොම ලස්සනට